හෙලෝ ගයිස් ඉතින් ඔයාලටත් මේක තුලනේ යස්සරෙක් ඉතින් එන තවත් අලුත් මොලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ මම කතා කරන්න යන්නේ ඔයාලගේ PC එකත් ස්ටක් වෙනවා නම් ඒ වගේම ස්පීඩ් එක ස්ලෝ නම් ඒක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් පොඩි ඇප්ලිකේෂන් එකකින් තමයි අපිට මේ වැඩේ කරන්න තියෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකේ දෙකන ස්ටෙප් ටික ඒ විදිහටම කරලා ඔයාලටත් පුළුවන් ඔයාලගේ PC එක තියනකට වඩා ටිකක් ස්පීඩ් අප් කරගන්න. ඉතින් වීඩියෝ එක යන කලින් මතක් කරන්න ඕනේ අපේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් පහතින් subscribe button එක click කරලා අපිව දැම්ම subscribe කරන්න. ඉතින් මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා like එකක් දාලා යාළුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි වැඩි කතාවක් නැතුව ඉක්මනටම යමු වීඩියෝ එකට. ඉතින් ඉස්සරහම ඔයාලගේ කම්පියුටර් එකේ තියෙන කැමති වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න ඕනේ. ඊට පස්සේ සර්ච් බාර් එකේ මෙන්න මේ විදිහට සර්ච් කරගන්න ඕනේ memredact කියලා. ඉතින් මම දැන් මේක සර්ච් කරගන්නවා. ඉතින් ඔයාලට පේනද මේ උඩින්ම එනවා memredact download කියලා. ඉතින් ඒක පාරක් ක්ලික් කරපුවාම ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා මේ උඩින්ම සයිට් එකක් එනවා memredact download and install latest version 3.4 කියලා. ඉතින් ඒ සයිට් එකට තමයි අපි යන්න ඕනේ. ඉතින් මම ඒ සයිට් එකට දැන් මේ විදිහට යනවා. ඉතින් හරියට උඩ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. ඉතින් මම මේක ටිකක් පහළට යද්දි අපිට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලා මෙහෙම ටිකක් පහළට යද්දි ඔයාලා පෙන්නන්නේ මෙතන තියෙනවා memredact 3.5.2 download and install for windows කියලා තියෙනවා. ඉතින් ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට ඇඩ් එකක් එනවා. ඇඩ් එක ක්ලෝස් කරගන්න. ඊට පස්සේ මේ download කියලා මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඊට පස්සේ පල්ලෙහාට යද්දි මෙතන ඔයාලා පෙන්නන මේ download for windows කියලා තියෙනවා. ඉතින් ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න ඕනේ. හරි එතකොට ඔයාලා මේ ෆයිල් එක සේව් කරන්න ලොකේෂන් එක උරන්න යනවා. ඉතින් එතනින් සේව් දුන්නාම ඔයාලට පේනවා මෙතනින් අපේ ඇප්ලිකේෂන් එක දැන් ඩවුන්ලෝඩ් වුණා. ඉතින් ඊට පස්සේ තියෙන්නේ මේක මෙතනින් මේ සෙටප් එක රන් කරලා ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. මම හිතනවා ඔයාලා ඔක්කොම සෙටප් එකෙන් ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න හැටි දන්නවා ඇති කියලා. ඉතින් ඊට පස්සේ මෙතන මේ settings කියන එකට ගිහුවාම ඔයාලට පේන්නේ load on startup කියලා තියෙනවා. ඉතින් මේක ටික් එක දාලා තියාගන්න. එතකොට ඔයාලා PC එක shut down කරලා ආයෙත් power on කරද්දි ඔටෝම මේ app එක startup එකේදීම run වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයාලා මේක administrator permission ඉල්ලනවා. ඉතින් මේක click කරලා මෙතන yes කියලා permission එක දෙන්න ඕනේ. ඊට clean memory කියන එක දුන්නාම මෙන්න මේ location එක තියෙන file එක තමයි අපි clean වෙලා යන්නේ. ඉතින් මේක yes කරපුවාම ඔයාලට පේනවා මෙතන RAM මෙතන physical memory usage එක තිබ්බට වඩා ගොඩක් අඩු වෙලා තියෙනවා පේනවා. ඉතින් ඒ වගේම මේ page file system working set කියන ඒවා ගොඩක් තිබ්බට වඩා ප්‍රතිශතයකින් අඩු වෙලා ඔයාලට පේනවා ඇති. ඉතින් මම කියන්නම් මේකෙන් වෙන්නේ මොකද්ද කියලා. ඉතින් මේකෙන් වෙන්නේ ඔයාගේ RAM එකේ තියෙන වැඩක් නැති files clear වෙලා යන එක. ඒ කියන්නේ temporary create වෙලා තියෙන file වගේ ඒවා clear වෙලා යනවා. ඉතින් එතකොට ඔයාගේ PC එක stuck වෙන්නේ නැතුව slowness යන්නේ නැතුව හොඳට use කරගන්න පුළුවන් පහසුකමක් තියෙනවා. ඉතින් මේ app එකෙන් ඒ දේ තමයි වෙන්නේ. ඉතින් අද වීඩියෝෙන් කතා කරේ මේ memredact කියන මෙන්න මේ ඇප්ලිකේෂන් එක ගැන. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මේක පොඩි වීඩියෝ එකක්. ඉතින් මේකේ ලොකු ප්‍රයෝජනයක් තියෙයි කියලා හිතනවා මම ඔයාලට. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්නම්. ආයෙත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්.